පුරුම හෙට කොටස. දැන් ඔබ උඹවම සාධාරණීකරණය කරලා ඉවරද? එහෙම කතා කරන්න එපා බං. මම කිව්වේ ඇත්ත. මට ඒ වෙලාවේ අම්මලා කියන දේකට කැමති වෙනව හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අනික ඒ වෙලාවේ මාමා මට දෙන්න පොරොන්දු වුණ දේවල් බැලුවාම කාව්‍යව අත්තරන එක අපරාධයක් කියලා හිතුණා මට. ඒ කියන බාදරේ සල්ලි වලට වික්කා. එහෙම නෙවෙයි මචං. ඒ ලැබෙන ආර්ථික ප්‍රතිලාභ දිහා බැලුවාම ඒක අත්තරන එක මෝඩකමක්. සිතුපිය බැඳලා අවුරුදු 10ක් 15ක් ගියත් ලං කරගන්න බැරි ගොඩක් දේවල් කාව්‍යව බැඳ ගමන්ම ලැබෙනවා කියන්නේම ඉතින් මට අනිත් හැමදේම අමතක කරලා කාව්‍යයට ආය ආදරය කරන්න පටන් ගන්න හොඳ උත්තේජනයක්. දැන් එතකොට ඔය කියන ආර්ථික වාසි උඹට ලැබුණාද? තාම නෑ මචං. ඒවා කඩවුණු පොරොන්දුද දන්නේ නෑ මාමා ඒවා දෙයි. හරි උඹට කියන්න ඕන ටික දැන් කිව්වනේ. මට යන්න පරක් වෙනවා. යන්න ඉස්සෙල්ලා මේ ටිකත් හොඳට අහන්න. උඹට මතකද එදා මම කිව්වා මට දෙයක් කියන්න තියෙනවා කියලා. මට ඒක ආයේ කවදාවත් කියන්න වෙන එකක් නෑ කියලා එදා මම හිතුවට මං අද ඒක උඹට කියන්නම්. සිතුකියන ආදරයක් මගේ හිතට ආවේ සිතුකිය දැක්ක මොහොතේ ඉඳලා. ඒ ගැන සිතුකිවත් ඉස්සෙල්ලා උඹට කියන්න ඕන. සිතුකිටත් ඉස්සෙල්ලා උඹට කියන්න ඕන කියලා හිතපු නිසායි එදා උඹත් එක්ක මම මෙතනට ආවේ. ඒත් මම පරක්කු වැඩි කියලා මං දැනගත්තා. උඹ කියපු දේවල් ලැබුණා. පස්සේ අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕන කියනවනේ. හැබැයි මම ඒ වෙලේ හරියට සතුටු වුණා. සිතුවට උඹ වගේ කෙනෙක් ලැබුණු එකට. උඹ මගේ බුක්කේ යාළුවා වගේම. ඒ කාලේ මම හිතන් හිටිය විදියට උඹ මාර ඩීසන් පොරක්නේ. අනික මං වගේ කහක් කවුරුත් නැති හිඟන්නෙක්ට වඩා පවුලක් තියෙන ආර්ථික අතිනුත් මට වඩා ඉස්සරහින් ඉන්න උඹ සිතුවේ බඳිනවට මම ඇත්තටම සතුටු වුණා. ඒ මම ඒකට ආදරේ නිසා. උඹ ඒකට හොඳ ජීවිතයක් දෙයි කියලා හිතලා මං එදාම මගේ හිතේ තිබුණු ඒ ආදරේ හිත ඇතුළටම දාලා වහලා දැම්මේ ආයේ කොයිම මොහොතකවත් එළියට නොඑන්න. ඒ දිගු විස්තරය කියා දමිත බැලුවේ තාමත් කට ඇරන් තමන් දෙස බලා සිටින ෂනාල් දෙස. ෂනාල් මචං අපි යමු. රෑ වුණා හොඳටම. දමිතගේ හඬින් ෂනාල් පියවිලෝකට ආවා. දමියා මොනවද බං උඹේ කිව්වේ? උඹේ දාවේ කතාව කිව්වා නම් ඇත්තටම මං උඹට සිතුව දීලා ඒ පාරෙන් අයින් වෙනවා. ෂනාල් මචං උඹ දැන් උනත් පරක්කු වෙරි නෑ. සිතුව අතරින්න. දැන් නම් මේක කීයටවත් කරන්න බෑ. මචං මට ඒක ඕනේ. ඒක කැමති වෙන එකකුත් නැහැ මාව නැති කරගන්න. අනික දැන් උඹට මොකටද වටේ ගියේ කියා? ෂනාගේ මුවින් ඒ වදම් පිට වෙනවත් සමගම ෂනාගේ කංගඩි පුපුරා යන තරම් තදින් වැදුන ඒ පහරට ෂනාලට උතුර දකුණ මාරු වුණා.
පහරේ සැර කුපමණ දෙයක් දමිතගේ අතද පුරුගසයි. මොකද්ද බල්ලෝ ඒ කිව්ව වටේ ගිය? ඒ අහිංසකී වටේ ගියේ නෑ යකෝ. තෝරවට්ටලා එක්කන් ගියා මිස වටේ ගිය කියක් කරගහන් ඉන්න උඹනේ. තණ්හාවට. තුගේ කටට පණුව ගහයි ඔය කියපු අසමජ්ජාති කතාවට. නෑ දමියා මං ඒක හිතලා කිව්වේ නෑ. ඒ කිව්වේ කාටවත් දෙන්න බැරි නිසා එහෙම කිව්වේ. ෂනල් අමාරුවෙන් කෙඳිරි ගගා දමිතට කිව්වා. උඹ ඉතින් හැමදාම හිතලා කිව්වෙත් නෑ හිතලා කළෙත් නෑ කියලා ෂේප් එකක් හැම දෙයකින්ම. කොහොමත් උඹ හිතන්න නැතුව කරපුවා පේන්න කලින් තමා සිතුකි ජොබ් එකෙන් අයින් වුණේ. දමියා ඒ කියන්නේ උඹ දන්නවද සිතුකි අයින් වුණේ ඇයි කියලා? ඒක දැන් ඉන්නේ කොහෙද කියලා? මන් දන්නේ නැති මගුලක් නෑ. මට තවත් උඹ වගේ එකෙක් කතා කරලා වැඩකුත් නෑ. උඹ මෙන්න මේක හොඳට මතක තියාගනින්. උඹ ආයෙ සිතුක ගැන හොයන්නත් එපා. ඒකෙල්ට අර වගේ පඩත්තර කතා කියන්නත් එපා. කොටින්ම සිතුක කෙනෙක් උඹේ ජීවිතේ හිටියේ නෑ වගේ ජීවත් වෙයන්. උඹ ආපහු සිතුවගේ ජීවිතේට ඇඟිලි ගහලා අහු වුණොත් මම නරක මිනිහයි කියලා කියන්න එපා. මං යනවා. දබර ඇහිලා දික්කර ෂනාල්ට තර්ජනය කළ දමිත බයිසිකලේ යතුරත් තරම් කේන්තියෙන් පිටව ගියේ. ෂනාල් මොනවදෝ කියමින් පස්සෙන් එද්දී ඇහැරුණාද සුද්දි? තිස්ස මහරාමේ යන්න ගෙදරින් පිටත් වී විනාඩි 5ක් යාමටත් මත්තෙන් සිතුකිට නිින්ද ගියේ පාන්දරින්ම පිටත් වූ නිසා. මේ දිනවල ගතේ පවතින අපහසුතාවද නිසාත්ය. කෙල්ල වටපිට බලමින් හිමින් සැරේ දැස් හරිනවාදු දමිත කතා කළේ දකුණතින් සුක්කානම හසුරුවමින් වමතින් නැගේ හිස පිරිමදින ගම. කෙල්ලට ගොඩක් වෙලා නින්ද ගියා නේද? දැන් බඩගිනිත් ඇතිනේ. අපි මොනවා හරි කාලම යමුනේ. මට කන්න බෑ දමිත අයියා. ඔයාට බඩගිනි ඇතිනේ. ඔයා කන්න. මට බඩගිනි තමා. ඒත් ඔයා කන්නේ නැත්නම් දෙන්නම බඩගින්නේ ඉමු. අනේ එහෙම එපා. මට යන්න බැරි නිසානේ. කන්න බැරි නිසානේ. මටත් කන්න බෑ. මාත් කන්නම්. අන්න එහෙම එන්න සුද්දි. මම හොඳ රෙස්ටුරන්ට් එකක් වරලා නවත්තන්නම්. රෙස්ටුරන්ට් එකක් එපා. සැන්විච් හදන් ආවේ. යන ගමන්ම කමු. දැන් එතකොට ඔය මැඩම්ට පාන්දරින්ම ඇවිත් අනම්මනම් බර එහෙම නෑනේ. තියෙනවා ඉතින්. කෙල්ල උත්තර දුන්නේ ලැජ්ජාවෙන්. තියෙනවා නම් කලින්ම කියන්න බැරිද? තද කරගෙන ඉන්න හොඳද ඔය කාලෙට? දමිත ටිකක් සෙරෙන්න හොවා. අනේ ඉතින් ඔයාට කරදර කරන්න හොඳ නෑනේ. මොකක්ද සුද්දි කිව්වේ? මං කවුද? කියනවා බලන්න මං කවුද කියලා.
වාහනේ පාර අයිනට වෙන්න නවත්තමින් කෙල්ලගේ මූණටම එබී දමිත ඇහුවේ ෂීට් බෙල්ට් එක ගරවමින් කලකිරීම උසු හඬකින්. ඇයි මේ ඔයා කේන්තියෙන් දුකින්? මට මං ගැනම දුකයි බං. මම මෙච්චර නැහිගෙන ආදරේ කරද්දි ඔබ මාව පිට කෙනෙක් ගානට දාලා කතා කරනකොට තමයි ජීවිතේම කලකිරෙනවා බං. මට ඔහොම කරන්න එපා. ඉතින් මං ඔයාට කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑනේ. ඇත්තනේ කියන්නේ. ඔයාට මාව කරදරයක් නෙවෙයිද? ඔයාට ගමේ කසාද බඳින්න කෙනෙක් ඉද්දි අනුකම්පාවට මාව බැඳගත්ත මදිවට තව කරදර කරන්නත් පුළුවන්ද? තමස හිතන්නේ මං අනුකම්පාවට බැඳ කියලාද? මගේ ආදරේ දැනෙන්නෙම නැද්ද? මං තව මොනවද කරන්න ඕන මගේ ආදරේ පෙන්වන්න? ඔය හැසිරෙන විදියට එහෙම ආදරේ නෑ කියලා කියන්න බෑ තමා. ඒත් අර එදා ඔයා එහෙම කිව්වනේ. කවදා කොහොමද? අර මං ශනාල් එක්ක යාළු වුණ දවස්වල ඔයා කිව්වේ ගමේ කෙල්ලෙක් ඉන්නවා කියලා ඔයාට කසාද බඳින්න. අර මං ශනාල් එක්ක යාළු වුණ දවස්වල ඔයා කිව්වේ ගමේ කෙල්ලෙක් ඉන්නවා කියලා ඔයාට කසාද බඳින්න මට ළඟටවත් එන්න එපා කිව්වේ. ඒකද මේ මෙච්චර මට ගණන් උස්සන්නේ. දන්නවද ගමේ කෙල්ල විතරක් නෙවෙයි මගේ ෆස්ට් ලව් එක. නිතිනිත් මගේ ෆස්ට් ලව් එකක්. කියූ දමිත මහායෙන් hina වුණේ කෙල්ල කටක් තරම් පුදුමයෙන් දමිත දිහා බලන් ඉද්දි. ඔය හජාචේ නවත්තලා මට ඒ ප්‍රහේලිකාව විසඳලා දෙන්න. ගමේ කෙල්ල ගැන නම් හිතාගත්තේ. මොකද්ද නිතිනි ෆස්ට් කිව්වේ? අනේ මට තේරෙන්නේ නෑ. තේරෙයි ඔහොම යනකොට. මේ බඩගිනි ඔය තියෙන අටමගලයක් ගන්නවා යන ගමන් කන්න. ඉස්සරහා හම්බ වෙන රෙස්ටුරන්ට් එකකට යමු මොනවා හරි බීලා බරවල් නිදහස් කරගන්න. ෂීට් බෙල්ට් එක දාගනිමින්ම වාහනේ පාරට දාන ගමන් දමිත කිව්වේ එහෙම. අනේ ඉතින් ඔයාගේ කතාව කිව්වේ නෑනේ. මගේ ඔරුවට සමනල් ගැට 7-8ක් පැටිලා වගේ. හරි බං කියන්නම්. ඒ කතාව විතරක් නෙවෙයි ඊයේ ශනාලයා එක කතා කළේ වපපා අකුරක් නෑර කියන්නම්. ඉස්සෙල්ලා කාලා බර නිදහස් කරගන්නවකෝ. ඊට පස්සේ යන ගමන් ඕපදූප ඔක්කොම කියන්නම්. කෙල්ලගේ හිසට අත දබා කොණ්ඩය අවුල් කරමින් කොල්ලා කිව්වා. මේ සැන්ඩ්විච් එක කන්න. පේන්නේ නැද්ද මම ඩ්‍රයිව් කරනවා. තමසේ කන එකේම මටත් කවනවා. ස්තුතියි. මගේ කතාව බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.